වෙනසකුත් එක්ක හරි ඒ පිළිබඳව ඔබට WhatsApp groups වලට අපි දැනුවත් කිරීම කරලා ඇති. එhmenan අපි පටන් ගමු. අද අපි උසස් ව්‍යාකරණය තුළ ඔබ දැන සිටිය යුතුම ලස්සන පාඩමක් මේ කතා කරන්නේ. අපි කතා කරමු what කියන පදයේ යෙදෙන තැන් සහ නොයෙදෙන තැන් as a conjunction. සම්බන්ධවාචී පදයක් ලෙස. මේක ලස්සන පාඩමක් පුතේ. කිටි පාඩමක් වුණාට ඔයාලට මේකෙදි ඔයා ඉංග්‍රීසි කතා කරනකොට පැටලෙන තැන්, පටලවන තැන් ලියා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි කියනවා මට කියන්න ඔයාට ඕන දේ. මට කියන්න කියන්නේ tell me. tell me එතකොට දේ කියලා කියන්නේ what. මට කියන්න ඔයාට ඕන දේ tell me what you need. මට කියන්න tell me මට කියන්න ඔයාට ඕන දේ tell me what you need. එතකොට what කියන්නේ දේ හෝ දේවල් කියන. දැන් මේ what කියන වචනය මෙතනදී සම්බන්ධක පදයක් නැත්නම් අපි කියනවා conjunction එකක් කියලා. මොකද්ද කියන්නේ? What is it called? What is it called? මොකක්ද ඒකට කියන්නේ? conjunction සම්බන්ධවාචී පදයක්. දැන් අපි කිව්වොත් මට කියන්න ඔයාට වමනා හැම දෙයක්ම. එතකොට සමහරු නිර්මාණය කරන ප්‍රකාශය මේ විදිහට tell me everything what you need කියලා. මේක වැරදි. tell me everything what you need වෙන්නේ නැහැ. දැන් මට කියන්න ඔයාට ඕන දේ tell me what you need. මට කියන්න tell me දේ හෝ දේවල් කියන අදහස what වලින් ගන්නවා. ඔයාට වමනා දේ කියන්නේ what you need. ඒක හරි. ඒතකොට what වලට පස්සෙත් අනිවාර්යෙන් වාක්‍යයක් එන්න ඕනේ. මොනවද වාක්‍යයක් කියන්නේ? ඉංග්‍රීසි භාෂාවේ මොකද්ද වාක්‍යයක් කියන්නේ? පුද්ගලයෙක් සහ ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. එතකොට මට කියන්න tell me ඔයාට වමනා දේ කියන්නේ what you need. දැන් tell me everything කියලා ප්‍රකාශයක් ගොඩ නැගුවට පස්සේ හැම දෙයක්ම මේ everything කියන වචනය විස්තර කරන්න වාක්‍යයක් ඊට පස්සේ ආයි දානවා. වාක්‍යයක් කියන්නේ පුද්ගලයෙක් සහ ක්‍රියාපදයක් තියෙන්න ඕනේ. මොකද්ද වාක්‍යයක් කියන්නේ? අවම වශයෙන් පුද්ගලයෙක් සහ ක්‍රියාපදයක්. දැන් මෙතන everything වලට පස්සේ ආයිමත් what දාන්න බෑ. tell me everything you need. එච්චරයි. tell me everything you need. හැබැයි ඔයාට ඕන නම් පුළුවන් tell me everything that you need කියලා. everything වලට පස්සේ that එක දාන්න පුළුවන්. what එක දාන්න බෑ. එතන that කියන්නේ සම්බන්ධවාචී පදයක්. ඔව් ගොඩාක් අය පටලවන නිසා මේ පුංචි පාඩමෙන් අපි ප්‍රැක්ටිස් කරමු මේක. tell me what you need කියන එක ලේසියිනේ. මට ඔයාට උමනා දේ මට කියන්න. ලියා ගන්න පුතේ. මම නිබන්ධනයක් ප්‍රශ්න පත්‍රයක් එවනවා. අපි චුට්ට ප්‍රැක්ටිස් කරමු. සතියේ දවස් 6ක් අපි මුණ ගැහෙනවා අපේ IELTS උසස් පාඨමාලාව. ඒ නිසා ඔබට ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න මේක හොඳ තෝතැන්නක්. IELTS පාඨමාලාවේ ලකුණු 6.5ක් 7ක් 7.5ක් 8ක් ගන්න හොඳම පන්තිය අපේ IELTS පන්තිය. හරි අපි ඉදිරියට යමු. next example. ඊළඟ උදාහරණය. අපි කියමු මට කියන්න මොනවද ඔයා ළඟ තියෙන්නේ කියලා. මට කියන්න මොනවද ඔයා ළඟ තියෙන්නේ කියලා. එතකොට විධානයක් හැටියට අපි පටන් ගන්නවා tell me කියලා. මේකට අපි කියනවා විධාන වාක්‍යයක් කියලා. මොනවද ඔයා ළඟ තියෙන්නේ? what you have. එතකොට what වලට පස්සේ you have කියලා වාක්‍යයක් තියෙන කෙටි වැකියක්. පුද්ගලයෙක් සහ ක්‍රියාපදයක් තියෙනවා වාක්‍යයක අවම අවශ්‍යතාවය. ඒතර what වලට පස්සේ කෙටි වාක්‍යයක් දානවා මෙතනදී. tell me what you have. යාළුවොත් එක්ක ගමන් බිමන් යනකොට ට්‍රිප් යනකොට අපි යනවා මොනවද බලංග තියෙන්නේ මට කියපන්. අපි ෂෙයා කරලා මොනාරි කරමු. tell me what you have. tell me what you have. ඊළඟට අපි මෙහෙම කිව්වොත් මට කියන්න කීයක්ද ඔයා ළඟ තියෙන්නේ කියලා. ඒකෙදිත් සම්බන්ධවාචී පදේ වෙන්නේ මොකද්ද? කීයක්ද කියන අදහස ගන්න how much. tell me how much you have. මට කියන්න ඔයා ළඟ කීයක් තියෙනවද කියලා. tell me how much you have.
tell me how much you have. මට කියන්න ඔයා ළඟ කීයක් තියෙනවද කියලා. මට කියන්න tell me කීයක්ද how much ඔයා ළඟ තියෙනවා. you have. tell me how much you have. මේක පැහැදිලිද? දැන් අපි ඊළඟ වාක්‍යයකට ගියොත් මට කියන්න ඔයා ළඟ තියෙන හැම දෙයක්ම. tell me everything you have. එතකොට tell me everything what you have කියලා කිව්වොත් වැරදි. මට කියන්න ඔයා ළඟ තියෙන හැම දෙයක්ම. මට කියන්න tell me හැම දෙයක්ම everything. tell me everything what you have කියලා කියන්නේ නෑ, මේක වැරදි පුතේ. මම මේ ලියන වාක්‍යය මේක වැරද්ද. මේ what කියන වචනේ tell me everything you have. දැන් everything කියන වචනේ විස්තර වෙනවා මේ ප්‍රකාශයෙන්. ඒ කියන්නේ යම්කිසි වෙනස් නාමපදයක් විස්තර කිරීමට තවත් වැකියක් යොදා ගන්න පුළුවන්. නාමපදයක් විස්තර කරන්න වාක්‍යයක් යොදාගත්ත අවස්ථාවක්. එතකොට එතන නාමපදයේ විස්තර කරනවා ඊට පසු වැකියෙන්. දැන් අපි එවැනි වාක්‍ය ටිකක් ඉස්සෙල්ලා නිර්මාණය කරලා ඉමු. මේක ලියා ගන්න පුතේ. මේක ඔයගොල්ලෝ නිතරම පටලවන දෙයක්. ඒ පැටලුම් ලියන්නයි මේ යන්නේ. අපි සතියේ දින 6ක් මුණ ගැහෙන්නේ පැටලුම් ලියන්න. දැන් පුතේ what කියන වචනේ නැතුව ඔයාට යම්කිසි නාමපදයක් විස්තර කරන්න අවශ්‍ය නම් දැන් අපි කියනවා මගේ ළඟ තියෙන හැම දෙයක්ම. එතකොට everything කියන වචනය තමයි අපිට විස්තර කරන්න අවශ්‍ය. හැම දෙයක්ම. මොන හැම දෙයක්ද? මගේ ළඟ තියෙන හැම දෙයක්ම. everything that I have. එතකොට everything කියන වචනය නම් විස්තර කරන්නේ I have කියන වාක්‍යයෙන් මැද්දට that දානවා. මගේ ළඟ තියෙනවා මේ හැම දෙයක්ම. ඒ කියන්නේ මගේ ළඟ තියෙන හැම දෙයක්ම කියලා තමයි මේක පරිවර්තනය වෙන්නේ. මට වට දෙන්න පුළුවන් මගේ ළඟ තියෙන හැම දෙයක්ම. I can give you everything that I have. ලියාගමු අපි එක වාක්‍යයක් විදිහට I can give you මට පුළුවන් ඔයාට දෙන්න everything that I have. මට පුළුවන් ඔයාට දෙන්න මගේ ළඟ තියෙන හැම දෙයක්ම. I can give you everything that I have. ලියවද පුතේ? I can give you everything that I have. මට පුළුවන් ඔයාට දෙන්න මගේ ළඟ තියෙන හැම දෙයක්ම. ඒක that එක අනිවාර්ය නෑ. අපි සාමාන්‍ය කතනයේදී මෙහෙමත් කියනවා I can give you everything I have. ඒත් මෙතනදී වෙන්නේ නාමපදයට පසුව කෙටි වාක්‍යයක් යොදලා ඒ වාක්‍ය මගින් නාමපදයේ විස්තර කිරීමක්. පැහැදිලිද? Is it clear? Yes. අපි එහෙනම් තවත් උදාහරණයකට යමු. දැන් නාමපදයක් විස්තර කිරීමට තවත් වැකියක් යොදා ගැනීම ගැන මේ අපි කතා කරන්නේ. නාමපදයක් විස්තර කිරීමට තවත් වැකියක් යොදා ගැනීම. දැන් අපි කියනවා the lesson කියන්නේ පාඩමනේ. the lesson දැන් මේක විස්තර කරනවා තවත් වැකියකින්. ඔබ ඉගෙනනවා කියන්නේ you taught. teach වල අතීත කාලයේ taught. ඒතර මේක එකතු කළාම වෙන්නේ මේ lesson කියන වචනය you taught කියන කෙටි වැකියෙන් විස්තර වෙනවා. the lesson you taught. ඔයා උගන්වපු පාඩම කියලා තමයි එන්නේ. මෙතනට that දාන්න පුළුවන්. the lesson කියන වචනය විස්තර කිරීමේදී that කියන සම්බන්ධ වාචී පදේ අපි යොදනවා. that යොදන තැන්වල which යොදන්නත් පුළුවන්. the lesson which you taught. ඔයා උගන්වපු පාඩම. හැබැයි the lesson what you taught කියන්න බෑ. ගොඩාක් අය මෙන්න මේ පටලවිල්ල කරනවා. the lesson what you taught කියන්න බෑ. මොකද නාමපදයක් විස්තර කරනවා නම් you taught වලින් එතෙන්ට දාන්න පුළුවන් that හරි which හරි මේ පද දෙකෙන් එකක් පමණයි. ඔයා උගන්වපු පාඩම කියන්නේ the lesson which you taught නැත්නම් the lesson that you taught. දැන් මෙතනදී නිතරම පුද්ගලයෙකුයි ක්‍රියාපදයකුයි තියෙන්න ඕනේ.
ඔයා ඉගෙනුවා කියන්නේ you taught. මම ඉගෙනුවා කියන්නේ I taught. මම උගන්වපු පාඩම the lesson that I taught. අපිට කියන්න පුළුවන් ඔයා උගන්වපු පාඩම හරිම ලේසි. The lesson which you taught අතීතයේ උගන්වපු පාඩමක් was අතීතයේ නිසා was එනවා was very easy. easy pronounce වෙනකොට s අකුර z අකුර විදියටයි pronounce වෙන්නේ. s අකුර pronounce වෙන්නේ z අකුර විදියට. The lesson that you taught was very easy. ඔබ උගන්වපු පාඩම හරිම ලේසි. එතනදී ඔබ උගන්වපු පාඩම වාක්‍ය ආරම්භයට අපි යදුවා. The lesson which you taught කියන එක. දැන් අපි මෙහෙම කිව්වොත් මට බෑ තේරුම් ගන්න ඔබ උගන්වපු දේ. මට තේරෙන්නේ නෑ. I can't understand what you taught. එතන මෙතන what කියන්නේ දේ හෝ දේවල් කියන එක. දේ හෝ දේවල් කියන අදහස ගන්නේ what කියන පදේ. මට තේරෙන්නේ නෑ ඔබ උගන්වපු දේ නැත්නම් ඔබ උගන්වපු දේවල්. I can't understand what you taught. what කියන්නේ දේ හෝ දේවල් කියන්නේ. ඔබ උගන්වපු දේ නැත්නම් ඔබ උගන්වපු දේවල්. what you taught. I can't understand what you taught. එතකොට what කියන වචනේ යෙදෙන තැන ඊට මුලින් නාමපදයක් නැහැ. මේ පැත්තේ noun එකක් නැත්නම් නාමපදයක් නැහැ. පේනවද ඔයාලට? what වලට මේ පැත්තෙන් නාමපදයක් නැහැ. what වල මේ පැත්තෙන් ක්‍රියාපදයක් තියෙනවා. ඒ කියන්නේ understand වලට පස්සේනේ කෙලිම ක්‍රියාපදයට පස්සේ what දාලා තියෙන්නේ. ඒතර what එක එන්නේ නිතරම ක්‍රියාපදයකට පස්සේ. අර දේ හෝ දේවල් කියන අදහසින්. නමුත් that එක එන්නේ නාමපදයකට පසුව. පැහැදිලිද? is it clear? that හරි which හරි that වෙනකොට අපි කියවනේ which යොදන්නත් පුළුවන් කියලා. දැන් අපි කිව්වොත් ඔයා තෑගි කරපු රෝසමල. එතකොට රෝසමල කියන්නේ නාමපදයක්. එතකොට නාමපදයක් විස්තර කරනවා නම් මේක ගන්නවා අපි. ඔයා තෑගි කරපු රෝසමල. The rose that you gifted. ඔයා තෑගි කරපු රෝසමල කියන්නේ එතකොට දැන් රෝසමල තමයි විස්තර වෙන්නේ. The rose ඊළඟට that ඊළඟට ඔයා තෑගි කළා කියන්නේ you gifted. The rose you gifted කියන්නේ. දැන් එතන that වලට පස්සෙත් වාක්‍යයක් තියෙනවා. වාක්‍යයක අවම අවශ්‍යතාවය පුද්ගලයයි ක්‍රියාපදය. gifted කියන්නේ gift කියන ක්‍රියාපදයේ අතීතය. gift නාමපදයක් ලෙස ගත්තොත් තෑග්ගට නාමපදය. gift ක්‍රියාපදයක් ලෙස ගත්තොත් තෑගි කරනවට ක්‍රියාපදය. එතකොට the rose that you gifted කියන්නේ ඔයා තෑගි කරපු රෝසමල. දැන් මේකෙන් අපිට වාක්‍යයක් හදන්න පුළුවන්. මම කැමති. I like කියලා ඊටු ටික කිව්වහම දැන් complete sentence එකක් තියෙනවා. I like the rose that you gifted. I like the rose that you gifted very much කියලා very much එක අගට දාන්න පුළුවන්. ඔයා තෑගි කරපු රෝසමලට මම ගොඩාක් ආසයි. I like the rose very much. මොන rose එකද? The rose that you gifted. ඒකේ අවශ්‍ය නම් that එක ඉවත් කරන්න පුළුවන්. I like the rose you gifted. ඔයා තෑගි කරපු රෝසමලට මම කැමතියි. I love කියන්න පුළුවන්. මම ආසයි. I love the rose that you gifted. I love the rose which you gifted. that වෙනකොට which දාන්නත් පුළුවන්. දැන් මේ that හෝ which දෙන්නේ යම්කිසි නාමපදයක් විස්තර කරන්න. ඒ කියන්නේ රෝසමල මොන රෝසමලද කියලා විස්තර කරනවා වාක්‍යකින්. පුද්ගලයෙක් සහ ක්‍රියාපදයක් එතන තියෙනවා. නමුත් what දෙන අවස්ථාවේදී what වලට මෙහා පැත්තෙන් නාමපදයක් නැහැ. ක්‍රියාපදයකට පස්සේ කෙලින්ම what එක එන්නේ. මම දන්නවා ඔයාට ඕන දේ.
මම දන්නවා කියනකොට කෙලින් මෙතන තියෙන්නේ ක්‍රියාපදයක්. මම දන්නවා I know. ඊළඟට දේ කියන අදහස ගන්නවා what වලින්. මම දන්නවා ඔයාට ඕන දේ I know what you want. දැන් you want කියන්නේ කිටි වැකියක්. what වලට පස්සෙත් කිටි වැකියක් තමයි එන්නේ. what කියන්නේ දේ හෝ දේවල් කියන එක. දැන් බලන්න මේක ක්‍රියාපදයනේ. ක්‍රියාපදයකට පස්සේ කෙලින්ම දාන සම්බන්ධ වාචී පදේ තමයි what. I know what you want. මම දන්නවා ඔයාට ඕන දේ. මට කියන්න ඔයාට ඕන දේ. Tell me what you want. අන්න එතන පොඩි පරස්පරයක් එනවා. දැන් ඉඳලා හිටලා අර දැන් ක්‍රියාපදයකට පසුව what එක එනවා කිව්වට දැන් ක්‍රියාපදයට එක්කම වගේ මේ වගේ කර්ම සර්වනාමයක් එන අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි මෙයාව විස්තර කරන්නේ ඊළඟ වචනේ. Tell me what you want. මෙතනදී මේ ක්‍රියාපදයට පසුව තමයි what එක ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ කියන වචනේ විස්තර කිරීමක් මේකෙන් වෙන්නේ නැහැ. මට කියන්න කියන ඒ විධාන මේක විධාන වැකිය. ඒතර විධානයේ ක්‍රියාපදයේ තමයි ප්‍රධාන කොට ගන්න. විධානයකදී ක්‍රියාපදයේ ප්‍රධාන. ඒතර ක්‍රියාපදයට පස්සේ what එක එනවා කියලා සලකන්න වෙනවා මෙතනදී. මොකද මේ කියන වචනේ විස්තර කරන්නේ නැහැ මෙතනදී. මට කියන්න ඔයාට උවමනා දේ tell me what you want. ඒතර what වලින් දේ හෝ දේවල් කියන අදහස ලැබෙන බව හිතේ තියාගත්තාම ලේසි. මට පෙන්වන්න ඔයා ගෙනාපු දේවල්. එතනත් මට පෙන්වන්න විධාන වැකියකදී ක්‍රියාපදයේනේ විධානයකදී මුල් වෙන්නේ. මට පෙන්වන්න show me. ඔයා ගෙනාපු දේවල් what you brought. ඔයා ගෙනාවා කියන්නේ you brought. bring වල අතීතයේ brought. මට පෙන්වන්න ඔයා ගෙනාපු දේවල් tell me show me what you brought. what කියන්නේ දේ හෝ දේවල් කියන්නේ. show me what you brought. ගේනවා ක්‍රියාපදයේ bring, ගෙනාවා අතීත කාලයේ brought. bring වල අතීතය brought. show me what you brought. මට පෙන්වන්න ඔයා ගෙනාපු දේවල්. මට පෙන්වන්න ඔයා ගෙනාපු පොත. දැන් නාමපදයක් ආවොත් මට පෙන්වන්න පොත කියලා. show me the book. දැන් නාමපදයක් තියෙන්නේ මේක noun එකක්. මේ noun එකට පස්සේ what එක දාන්නේ නැහැ මෙතන. show me the book කියලා නිකම්ම ඔයාට වාක්‍යයක් දාන්න පුළුවන්. ඔයා ගෙනාවා කියලා. you brought. එතකොට the book කියන එක තමයි විස්තර වෙන්නේ you brought කියන වැකියෙන්. ඔයා ගෙනාවා you brought. the book you brought කියන්නේ ඔයා ගෙනාපු පොත. show me the book you brought. මට පෙන්වන්න ඔයා ගෙනාපු පොත. ඉතින් මේකේ අවශ්‍ය නම් the book කියන එකනේ විස්තර වෙන්නේ. එතෙන්ට that එක දාන්න පුළුවන්. that වෙනුවට which දාන්නත් පුළුවන්. show me the book that you brought. මට පෙන්වන්න ඔයා ගෙනාපු පොත. show me the book that you brought. දැන් මම ඔයාගෙන් ඇහුවොත් all කියන වචනය නාමපදයක්ද කියලා. all මේක නාමපදයක්ද noun එකක්ද? ඔව්. මේක නාමපදයක්. ඒතර මං කිව්වා මේ වගේ නාමපදයක් කියනකොට නාමපදයයි what එකයි දෙකම එක ළඟ දාන්නේ නැහැ කියලා. ඒතර all කියන්නේ හැමදේම කියන එක. දැන් අපි කියනවා නම් මෙච්චරයි මගේ ළඟ තියෙන හැමදේම. එතන අපි කියනවා this is all කියලා. මේ all සමග is යොදන්න පුළුවන් ගේ මතක තියාගන්න. එතකොට this is all what I have. මේ තමයි මගේ ළඟ තියෙන හැමදේම. මේක වැරදි. ඇයි? all කියන්නේ නාමපදයක්. අපි කියනවා නාමපදයකට පස්සේ ආයිත් what එක දාන්නේ නැහැ. එහෙනම් ඔබ කියන්න ඕනේ this is all I have. එච්චරයි. මගේ ළඟ තියෙන ඔක්කොම මෙච්චරයි. මගේ ළඟ තියෙනවා I have. එතකොට I have කියන කෙටි වැකියේ මේ all කියන නාමපදේ විස්තර කරනවා. This is all I have. එතන ඕනනම් that එක දාන්න පුළුවන්. This is all that I have. what එක දාන්න බෑ. that වෙනවට which දාන්න පුළුවන්. This is all which I have. මෙච්චරයි මගේ ළඟ තියෙන හැමදේම. පොතේ අපි සතියේ දවස් 6ක් මේ වගේ කෙටි පාඩම් කරන්නේ වාට ඉංග්‍රීසි වල පරතරටම ආව ගෙනියන්න හොඳට ප්‍රැක්ටිස් කරවන්න.
සංකීර්ණ පාඩම් සියල්ල IELTS විභාගයට උසස් පාඨමාලා ඕනම එකකට මේ පාඨමාලාව ගැලපෙනවා. උසස් දැනුම අපේක්ෂාවෙන් ඉන්න ඕනම ශිෂ්‍යයෙකුට ගැලපෙනවා. ඔයගොල්ලෝ හැමෝටම අපි අනිවාර්ය කරලා තියෙනවා අපේ වීඩියෝ පාඩම් 50 ඇප් එක උසස් පාඨමාලාව. IELTS එකට උසස් පාඨමාලාව අනිවාර්යෙන් ගන්න ඕනේ වීඩියෝ පාඩම් 50. ඒ ඇසුරෙන් තමයි මේ පාඩම් වල රෙකෝඩින්ග්ස් ඔයගොල්ලන්ට ලැබෙන්නේ. අපි කතා කළේ පුතේ this is all that I have කියන්න පුළුවන්. මෙච්චරයි මගේ ළඟ තියෙන හැමදේම. දැන් අපි කිව්වොත් මෙහෙම දෙයක්. මේක තමයි එකම ලැප්ටොප් එක මගේ ළඟ තියෙන. එකම කියන්නේ only this is the only laptop. දැන් නාමපදයක් මේක පුතේ. දැන් මේ නාමපදයේ විස්තර කරන්න I have කියලා වාක්‍යයක් පාවිච්චි කරනවා. ඒකේ පුද්ගලයෙක් සහ ක්‍රියාපදයක් ඉන්නවා. ඒකයි මම වාක්‍යයක් කිව්වේ. කෙටි වැකියක් I have. ඒතර ලැප්ටොප් එක විස්තර කරා නාමපදයක් විස්තර කරනවා මෙතන. එහෙනම් මෙතෙන්ට වත් දාන්න බෑ. This is the only laptop. එකම ලැප්ටොප් එක. මේක තමයි එකම ලැප්ටොප් එක මගේ ළඟ තියෙන. එහෙනම් මේක මේ විදිහට කිව්වම ඇති වත් එක දාන්න බෑ. මොකද නාමපදයක් විස්තර කරන අවස්ථාවක්. This is the only laptop I have. ඕනනම් that එක දාන්න පුළුවන් මෙතෙන්ට. This is the only laptop that I have. ඉතින් රෙකෝඩින් එක ආවහම රෙකෝඩින් එකිනුත් මේ පාඩම අනිවාර්යයෙන්ම නැවත බලන්න. ඔයගලන්ට අපි වීඩියෝ පාඩම් 50 ඇප් එක අනිවාර්ය කරලා දෙනවා. උසස් පාඨමාලාවේ ඇප් එකේ විස්තර ඔයගලන්ට ඇවිල්ලා ඇති. ඔයගලන්ට IELTS පාඩම් 50ක් නොමිලේ හම්බෙනවා. ඒ වගේම වීඩියෝ පාඩම් 50 ඇප් එක ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යෙන් ගන්න ඕනේ. මේ උසස් පාඨමාලාවේ වීඩියෝ පාඩම් 50. ඉතින් අද තරමක් වේලාසනින් අපි සමුගන්නවා. Wish you all the best. අපි හැමදාම අද පටන් ගත්ත වෙලාවට ඒ කියන්නේ වෙනස් කරපු කාලසටහනට අනුවයි දිගටම දැන් පන්තිය යන්නේ ඉස්සරහට. Wish you all the best. 9:30 අපි පටන් ගන්නවා.